කුලියපිටිය මාචාර්යකේ සම්බන්ධව අපි ජනාධිපතිතුමත් ඒ වෙලාවේ කතා කරා. එතුමා කිව්වා තව විනාඩියක් මට දෙන්න. එතුමා කිව්වා මේකට මුදල් දෙනවා කියලා මං කියන්න කැමතියි ඒක කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේම මම ඔබතුමාට මේ සම්බන්ධ පැමිණිල්ලකුත් කරා. කුලියපිටිය රෝහලේ ඇති වෙලා තියෙන තත්ත්වයන් කරුවා ඔබතුමා ගන්නව දෙයක් නැහැ. ඒක රණ්ඩු සාගරයක්. රස සාගරයක් අසපාලිත නිර්මාණයක් වගේ තමයි. ඉතින් ඒ නිසා කරුණාකරලා මේ සම්බන්ධව මේක විසඳන්න. මොකද හැමදාම රණ්ඩු. දවස ගාන එනවා වීඩියෝ. මෙතින් කුලියපිටිය හොස්පිටල් එක මෙහෙම දුවන්න බෑ. ඒ නිසා කරුණාකරලා ඒකත් ඉල්ලනවා. ඒ වගේම විශේෂයෙන් නිකවරටි හොස්පිටල් එකේ විශාල අර්බුදයක් තියෙනවා. ඩයලයිසිස් කරන ඒ මැෂින්ස් නැතුව එකයි තියෙන්නේ. කරුණාකරලා ඒකට අපිට එකක් ලබලා දෙන්න. දෙවෙනි කාරණය මේ ඩයලයිසිස් යුනිට් එක කුලියපිටියේ ඒක තියෙන්නේ පාරේ අර ඇවිදින මේ වාට්ටු වල ඇවිදින කෑල්ලක දාලා තියෙන. ඒ නිසා කරුණාකරලා මම ඔබතුමා ඒ කාරණේත් ඉල්ලනවා. ඒ වගේම අවසාන වශයෙන් මම මතක් කරන්න කැමතියි එක කාරණයක් මේ හෙට්ටිපොළ රෝහලෙත් මම මේ සම්බන්ධව අපි මුදල් වෙන් කරගෙන තිබුණා. මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා අවුරුද්දෙන් අවුරුද්දට පොඩ වෙන් කරලා හෙට්ටිපොළ ඒකේ අපේ වෛද්‍යවරුන්ට ඉන්න තැනක්වත් පහසුකමක් නැත්තරකට පත් වෙලා තියෙන නිසා ඒක විනාඩියක්